හැමදෙනාටම යහපත් දවසක් උදා වේවා. ජීවිතයේ අනිත් අයත් එක්ක ගනුදෙනු කරනකොට ඒ අයගේ ඵලදායීතාවය වැඩි කර ගැනීමට, ඒ අයගේ තියෙන ශක්තිය ඉස්මතු කර ගැනීමට ප්‍රධාන දේ තමයි තේරුම් ගැනීම. තේරුම් ගන්නවා කියලා කියන්නේ හැම කෙනාම එකම ස්වභාවයෙන් යුක්ත නැහැ. එක එක්කෙනාගේ චර්යාවන්, සිතන පතන විදිය, අවබෝධය, ශක්තියින් වෙනස්. දැන් ඒ නිසා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි ඒ අයගේ ස්වභාවයන් අවබෝධ කරගත්තේ. ඒකට කියනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒ කියන්නේ වීරියවන්ත, එහෙම නැත්නම් සීලයෙන් යුක්ත, ප්‍රඥාවන්ත, සිහිය වැඩි, එහෙම නැත්නම් සමාධිය වැඩි, මෙන්න මේ විවිධ ස්වභාවයන්ගෙන් යුක්ත චරිත තේරුම් ගත්තා. ඒ තේරුම් ගන්න ඒ ඉන්ද්‍රිය බල ධර්ම දියුණු ඒ ස්වභාවයන් වලට ගැළපෙන ආකාරය තමයි ධර්මයේ sannivedanaya කරන්නේ. ඒ වගේම තමයි gedaraක උනත් දැන් දරුවෝ ගත්තාම හැම එක්කෙනාම එක වගේ නෙවෙයි. ඒගොල්ලෝ ඉපදෙන්නෙම ඒගොල්ලොන්ගේ භව සංකාරය. එහෙම නැත්නම් අතීත ඒ ශක්තියින් එක්ක. ඒතර සමහර අය ඉන්නවා කතා කරනවා වැඩි. සමහර අය ඉන්නවා කතා කරනවා අඩු. සමහර අය ටිකක් අධ්‍යාපනයට ටිකක් වැඩි නැඹුරුතාවයක් තියෙනවා. දැන් සමහර අය එහෙම නෙවෙයි. සමහර එහෙම වෙන විවිධ දේවල් කර්තව්‍යයන් කරන්න එහෙම කැමති. එතකොට මේවා අපි තේරුම් ගත්තොත් ඒ දරුවෝ ඒ තත්වයෙන් දියුණු කරන්න පුළුවන්. එතකොට එහෙම දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ ඒ අය තේරුම් ගැනීම තුළ. හැම වෙලේම ඒ අය අගය කරන්න ඕනේ. ඒ අයට කවදාකවත් ඒ දේවල් පුරුදු කරනකොට අපහාස කරන්න හොඳ නැහැ. ඒකට හිංසනයක් කරන්න හොඳ නැහැ. දැන් සමහර අය කතා කරනකොට දැන් ගෙදරකට කවුරු හරි ආපුම කියනවා මේ නෑ දැහැ මෙනකොට සින්දුවක් කියන්න, කවියක් කියන්න. එහෙම කිව්වේ නැත්නම් අනේ මෙයා ලැජ්ජයි නේද? මෙයාට මේක කියන්න බෑ නේද? එහෙම කියලා කියන්න හොඳ නැහැ. එහෙම කිව්වහම වෙන්නේ ඒක පෞරුෂත්වයට බාධාවක් වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අගය කරන්න, සංසන්දනය කරන්න එපා. බැරි වෙනකොට දරුවන්ට නොඑක ආකාරයේ එහෙම වෙන්න පුළුවන්. අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒවා අගය කරන්න පුරුදු වෙන්න. දැන් රාහුල කුමාරයාගේ චරිතය ගත්තාම ඒ රාහුල කුමාරයා වෙනස් කරේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ දරුවාගේ මානසික ස්වභාවය තේරුම් ගන්න. කිසිම කෙනෙක් කලහකාරීවත් එහෙම නරකම කියලා දෙයක් නැහැ. ඒ කවුරුවත් කුඩා කාලේ නරක නැහැ. අපි තමයි තේරුම් ගන්න ඕනේ නරක වෙන දේවල් දෙන්න හොඳ නැහැ පොඩි කාලේ. දැන් සමහරට ওই කුඩා කාලේ දරුවන්ට නොඑක ආකාරයේ වේගකාරී දේවල් වැඩසටහන් ඒ පරිසරයන් දෙන්න හොඳ නැහැ. මොකද එතකොට වෙන්නේ ඒගොල්ලෝ કૃතිම දරුවෙක් බවට පත් වෙනවා. કૃතිම වුණාට පස්සේ ඒගොල්ලන්ට ඔය සෙල්ලම් කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අර සුන්දර දේවල් වලට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ අර કૃතිමව තමයි ජීවත් වෙන්නේ. ජංගම දුරකථන එහෙම නැත්නම් විවිධ දේවල් එක්ක ඒගොල්ලෝ ජීවත් වෙනකොට ඒගොල්ලෝගේ මානසික ස්වභාවය පවා අර විකෘතිතාවයේ එන්න පුළුවන්. එතකොට කලහකාරී වෙනවා කියන දේ අහන්නේ ඉගෙන ගන්න මේ වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා හැම මොහොතකම ඒ අයට උනන්දු ඇති කරන්න හොඳ ස්වභාවික පරිසරයක් තුල තියන්න. කිසිම වෙලාවක පීඩාකාරී අත්දැකීම් දෙන්න එපා. අන්න එතකොට ඒගොල්ලෝ ජීවිතයේ උසස් තත්ත්වයකටපත් වෙනවා. දැන් විශේෂයෙන්ම කියන්නේ එවැනි අය තේරුම් ගත්තට පස්සේ ඒගොල්ලොත් වැඩිහිටි තත්ත්වයකටපත් වුණාට පස්සේ ඒගොල්ලෝ කායික මානසික නිරෝගී මිනිසු බවට පත් වෙනවා. දැන් බලන්න ගොඩක් අය හොඳට ඇඳ පැළඳ හිටියට ඒගොල්ලෝ මනසින් නිරෝගී නැහැ. හැම වෙලේම පීඩාකාරී, හිංසාකාරී. ඒකට හේතුව තමයි අර කුඩා කාලේ අත්විඳින අම්බහිරි අත්දැකීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒවා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උට්ටාන වතෝ සතිමතු. සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ. අප්පමත්තස්ස යසෝබි වඩති කියන විදිහට යම්කිසි කෙනෙක් අර හොඳ පරිසරයක් එක්ක හැදුනොත් එයාගේ උත්සාහය ඇති වෙනවා කියන. එයා හැම වෙලේම හොඳ සිහියකින් යුක්තව අහිතකර එහෙම නැත්නම් ධර්මානුකූලව Taman හොඳ කල්පනාකාරීව එයාගේ ජීවිතේ හොඳ විදිහට ගොඩනගා ගන්න පුළුවන් චෛත්‍යයක් බවට පත් වෙනවා කියනවා. ඒ ආభాසයේ කුඩා කාලෙම ඇති කරගන්න උත්සාහ කරගන්න ඒ පරිසරය හදමු. ඒ සඳහා හැම දිනාට මේ සඳහන් සිතුවිල්ලත් ඒකාන්ත වශයෙන්ම පාරමිතාවක්ම බවට පත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.